ඉතින් ඔයගොල්ලෝ මේ විදිහට දන්නවා ඇති ෆුට්බෝල් වර්ල්ඩ් කප් එක මේ විදිහට ස්ටාර්ට් වෙන පටන් අරගෙන තියෙන්නේ. ඉතින් ජූනි 11 තමයි මේක ස්ටාර්ට් වෙන පටන් ගන්නනේ. ඉතින් ඒ කියන්නේ මේ හෙට අනිද්දා. ඉතින් මේ මැච් එක කොහොමද බලන්නේ? ඉතින් මුලින්ම මෙන්න මේ ගැන ගොඩක් දුරට කතා බහ වුණ ගොඩක් කට්ටිය ඉතින් මේ මැච් එක බලන්න විදියක් වුණ නැහැ අපේ ලංකාවට. ඉතින් මේකේ TikTok users ගොඩක් විදිහට වීඩියෝ කරලා දාලා තිබ්බා. ඒ වගේම ඩයලොග් එක POTV එක මෙන්ෂන් කරලා දාලා තිබ්බා. අපිට මේ වර්ල්ඩ් කප් එක බලන්න කොහොමද chance එකක් අරන් දෙන්න කියලා. ඉතින් මොකද අපි වෙනද ඒක 2022 වර්ල්ඩ් කප් එක බැලුවේ. ඉතින් අපි 2022 වර්ල්ඩ් කප් එක බැලුවේ Sony Sport එකෙන්. ඉතින් ඒ කට්ටියන් මේ පාර ලයිසන් එක අරන් නැහැ. ඉතින් ඒ කට්ටිය අරගෙන නැහැ කියන ඉතින් අනිත් කට්ටිය බලන්නේ ඉන්දියන් channel එකක් මොකක් හරි එකක් මට ඒක නම මතක නැහැ. මාත් post එකක් තමයි දැක්කේ. අනේ ඒ channel එකේ තමයි වෙන රටවල් විකාශනය කරන්නේ. ඉතින් අපේ ලංකාවට විකාශනය නැහැ කියලා. ඉතින් කොහොම හරි අපේ කට්ටිය කොහොම හරි එන ගේමක් දීලා මේක මෙන්ෂන් කරලා ඩයලොග් එක මෙන්ෂන් කරලා PO එක මෙන්ෂන් කරලා කොහොම හරි ඕන chance එක ගන්න තියෙනවා. ඉතින් මුලින්ම මේක chance එක දැස් POT එක මුලින්ම announce එකක් දුන්නා. ඒ වගේ post එකක් නිකුත් කරා මේ World Cup එක ඔයගොල්ලන්ට බලන්න පුළුවන් සජීවීව. ඊට පස්සේ මේකට දෙන්න ඕන ඩයලොග් දුන්න දවස් දෙකකට විතර පස්සේ ඔන්න නිවේදනයක් නිකුත් කරා මේක World Cup එක ඔයගොල්ලන්ට බලන්න පුළුවන් කියලා. ඊට පස්සේ කොහොම හරි දැන් ඔන්න TV channels TVs දෙකම කොහොම හරි World Cup එක බලන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔයගොල්ලෝ මේකට channel active කරගන්න ඕනේ. ඒ කියන්නේ dialog එකේ තියෙන channel number එක ඔයගොල්ලෝ active කරගන්න ඕනේ. නැත්නම් POTV එකේ active කරගන්න ඕනේ. ඒ කියන channel number එක. ඉතින් එහෙම ඕනේ නැහැ. ඕන සිරස TV එකෙන් මේ පාර නිකුත් කරලා තියෙනවා World Cup එක. ඒ කියන්නේ ඒ රටේ වෙලාවන් මේ අපිට තියෙන. ඉතින් ඒ කට්ටියන්ට දෙකමාර අපිට පාමාර වෙන්න පුළුවන්. ඒ වෙලාවට අපිට බලන්න පුළුවන් සිරස TV එකේ match එක. ඉතින් ඕගොල්ලෝ මේක schedules ගැන කතා කරන්න ඕනේ. ඒ කියන්නේ තරගයක් තියෙන වෙලාවක්. ඉතින් තරගයක් තියෙන වෙලාවක් මම post එකක් දානවා. ඒක අනිවාර්යයෙන් මේ post එක දානවා. ඉතින් මේ post එකේ තියෙන්නේ තරග තියෙන වෙලාව ශ්‍රී ලංකන් වෙලාවෙන් බලන්න කීයටද කියලා. ඉතින් එතකොට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. කෙලිම TV එක දාලා සිරස් TV එක දාන්න ගමන් ඔයගොල්ලන්ට match එක බලන්න පුළුවන්. අන්න එහෙම ඔයගොල්ලන්ට ලේසි වෙන්න මම ඉස්සරහට post එකක් දානවා. ඉතින් අවුරුදු 4න් 4කට පැවැත්වෙන මේ ලෝක කුසලාන තමයි මේ ලෝකේ තියෙන ලොකුම ක්‍රීඩා උත්සවය. ඒක නිසා ඔයගොල්ලෝ ෆෝන් එකකින් හරි ලැප් එකකින් හරි බලන්න ඉන්නවනම් ඔයගොල්ලන්ට පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන් මේක බලන විදිය. ඉතින් මම එහෙම කියන්නේ මොකද මේක බිලියන ගාන ස්ටැටික් එකක් තියෙනවා මේ පාරේ. ඉතින් ගොඩක් කට්ටිය මේක බලන්න ලෑස්තිලා ඉන්නවා. ඉතින් ඒ වගේම තමයි ඔයගොල්ලෝ ෆෝන් එකෙන් බලන්න ඉන්නවනම් අනිවාර්යෙන් ඔයගොල්ලෝ එක වෙබ්සයිට් වලින් තමයි බලන්නේ. ඉතින් මාත් දැන් මේ දවස් ටිකේ කොහොම හරි මේ තිබ්බ ෆ්‍රෙන්ඩ්ලි මැචස් බලන්න TV එකෙන් දුන්නේ නැහැ. ඒක නිසා මාත් බැලුවේ වෙබ්සයිට් වලින්. ඉතින් වෙබ්සයිට් කියන්නේ Google එකේ Quora Live, Epic Sport ඒ වගේ වෙයි. නැත්නම් තව Play Store එකේ app එකක් තියෙනවා. Nova කියලා මොකක් හරි මට නම් මතක විදිහට Nova. ඒකෙන් බලන්න පුළුවන්. ඉතින් ඕක ලැග් වෙන්න පටන් ගන්නවා. අනිවාර්යෙන්ම ඕක බෑන්ඩ් වෙනවා. ඊට පස්සේ ලැග් වෙනවා. ඉතින් ඊට පස්සේ මැච් එක බලලා එපා වෙනවා. ඉතින් මේ මැච් එකක් බලලා වැඩ නිසා තමයි මම ඔයගොල්ලෝ මේක කියන්නේ. ඉතින් ඔයගොල්ලෝ ෆෝන් එකෙන් බලන්න ඉන්නවනේ මම ඔයගොල්ලෝ රෙකමන්ඩ් කරනවා. ඔයගොල්ලෝ ගාව ඩයලොග් සිම් එකක් තියෙනවා. මම ඔයගොල්ලෝ ඩයලොග් TV ඒ Play Store එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න. ඩයලොග් my ඩයලොග් එකේ කියන ඔයගොල්ලෝ ඩයලොග් එකකින් බලන්න පුළුවන් මැච් එක. ඔයගොල්ලෝ දන්නවා ඉතින් ඒ කියන්නේ වීඩියෝස් බලන්න පුළුවන්. ඒ කියන්නේ app එකකින්. ඒ වගේ POTV එකෙත් එහෙමමයි. එහෙම විදිහට බලන්න පුළුවන්. ඩයලොග් සිම් එකක් තියෙන කට්ටියට. ඒ වගේම තව apps වගේක් තියෙනවා. ඒකත් අපි ඉස්සරහට කතා කරමු. ඉතින් මේ පාර අපි ආස කරන ගොඩක් players ලා ඉන්නවා. ඉතින් මේ වගේම මේක ඒ කට්ටියන්ගේ legends ලගේ අන්තිම world cup එකක් වෙනවා. ඉතින් 2022 කියන්නේ රොනාල්ඩෝගේ මෙස්සි නෙයිමාර් එම්බාපේ මේ හතර දෙනාගේම අවසාන world cup එක. ඉතින් මම support කරන්නේ පෘතුගල් ටීම් එක. ඉතින් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න බලන්න. ඔයගොල්ලෝ support කරන්න මොන ටීම් එකකටද කියලා. ඉතින් ඒ වගේම ඔයගොල්ලෝ මෙන්න මේ app එක download කරගන්න පුළුවන්. ඉතින් මේක ඇවිල්ලා noise co-op. ඉතින් ඔයගොල්ලෝ මෙන්න මේකනොත් ඔයගොල්ලෝ live එක බලාගන්න පුළුවන්. ඉතින් live score එක එකක් දාලා මේකේ update කරන. ඉතින් තනි කර live ගන්න කරාම ඔයගොල්ලෝ බලන්න පුළුවන් TV එකෙන්. ඉතින් ඒ වගේම තව වෙබ්සයිට් ටිකක් කියන්න ඕනේ. ඉතින් ඔයගොල්ලෝ මේක පොඩ්ඩක් ටෙස්ට් කරලා බලන්න පුළුවන් වුණා. සාමාන්‍ය ලැග් එකක් නැතුණත් ඔයගොල්ලෝ මේක මම දැන් කියන වෙබ්සයිට් එකෙන් හොඳට බලන්න පුළුවන්. ඉතින් පළවෙනි එකත් Quora Live. ඉතින් Quora Live එකේ යන්නේ වෙනත් භාෂාවක්. ඉතින් අපේ ඉංග්‍රීසි භාෂාව යන්නේ නැහැ. ඉතින් කොහොම හරි ස්පැනිෂ් වලින් යන්නත් පුළුවන්. ඉතින් කොහොම හරි තව දෙයක් කියන්න ඕනේ. ඉතින් මුලින්ම FIFA YouTube channel තියෙනවා. ඉතින් FIFA YouTube channel එකෙන් මේක first 10 minute වගේ live එක දෙවි. ඉතින් ඒකෙත් හොඳම ටෙස්ට් ටික විතරයි දෙන්නේ. ඔක්කොම ඒ කියන්නේ විනාඩි ඔක්කොම දෙන්නේ නැහැ. විනාඩි 10ක් විතර live එකක් දෙවි. ඒ වගේම තව ස්ට්‍රීමර් කෙනෙක් කියන්නේ YouTube එකේ කෙනෙක් live stream එක ලයිසන් අරන් තියෙනවා. ඉතින් ඒකත් බ්‍රසීල් කට්ටිය නිතරයි. ඉතින් බ්‍රසීල් ජාතිකයන්ට ඒක බලන්න පුළුවන්. ඒක ඉතින් අපිට පෙන්වන්නේ නැහැ. ඉතින් අපිට බලන්න පුළුවන් ඒක එහෙනම් අපි අනිවාර්යෙන් pay කරපු VPN එකක් දාගන්නවා. ඉතින් අපි සල්ලි කරලා හොඳ VPN එකක් ගත්තොත් අපිට මේ VPN එක දාගන්න. ඉතින් බ්‍රසීල් එකේ විදිහට අපිට බලන්න පුළුවන් මේ මැච් එක. ඉතින් ඒක නම් සාර්ථක නැහැ මම නම් කියන්නේ. ඉතින් මම ඔය කියපු දේවල් දෙක හොඳට එකක් බලලා එකක් තෝරගෙන ඔයගොල්ලෝට මැච් එක බලන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ මම කිව්ව app එකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් Pio mobile එකෙන් බලන්න පුළුවන්. ඉතින් Pio mobile එකේ මෙන්න මේ app එක තමයි Pio mobile එක. මෙන්න මේක තමයි Pio mobile කියන්නේ. ඉතින් මෙන්න මේක ඔයගොල්ලන්ට Play Store එකෙන් download කරගන්න පුළුවන්. ඒ වගේම dialog play එකෙන් බලන්න ඕන.
ඉතින් මෙන්න මේක තමයි ඩයලොග් ප්ලේ ඇප් එක. ඉතින් ඔයගොල්ලෝ මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරලා බලන්න පුළුවන්. ඒ වගේම Android usersට. ඉතින් Android usersට මෙන්න මේ වගේ APK එකක් තියෙනවා. මේකෙන් බලන්න පුළුවන්. ඉතින් ඒකේ නම Cryra TV කියලා තමයි තියෙන්නේ. ඉතින් මෙන්න මේක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. ඉතින් ඔයගොල්ලෝට ඒකෙන් බලන්න පුළුවන්. ඉතින් අනිත් කට්ටියන්ට ඉතින් ෆෝන් එකෙන් බලන විදිහත් කියලා දුන්නා. ඉතින් දැන් TV එකෙත් තමයි. ඉතින් කිසි ප්‍රශ්නයක් නැහැ අපිට මේ World Cup එක බලන්න. ඉතින් බලමු ඉතින් ඔයගොල්ලෝ සපෝට් කරන ටීම් එක අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න යන්න. ඉතින් රට මොකද ඉතින් ඔයගොල්ලෝ කැමති ප්ලේ කවුද කියලා පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න යන්න. Bounce with it, girl. Dance with it, girl. Get with it, girl. With a bang bang.